හරි ලස්සන මාලයක් අම්මේ. කීයක් වුණත් තාත්තේ? ගාන නෙමෙයි ප්‍රශ්නේ. මේ අපේ කීමයි ප්‍රශ්නේ. ඔය අපි කියන දෙයට කැමති නම් විතරයි ඔයාට ඕවා ලැබෙන්නේ. මොනවද කරන්නේ වැඩේ තේරුම? ඇයිසන් මං ආවේ මේ කරන විකාර වැඩේ තේරුම මොකද කියලා දැනගන්න මිස්ටර් විනෝද්. තරහ ටිකක් අඩු කරගෙන කතා කළා නම් ගොඩක් වටිනවා මං හිතනවා. වටින දේවල් බොහෝමයක් ඉක්මනට විනාශ නොකර ගන්නවා නම් තමයි හොඳ මිස්ටර් විනෝද්. ගෙනාපු යෝජනාවට අකමැති නම් කරුණාකර අපේ පවුලේ සමයට බාධා නොකර මිනිස්සෙක් හැටියට නම්බුකාර විදිහට අයින් වුණොත් නේද හොඳ? මං එහෙම නොකළොත් මං කැමති වෙන කෙනෙකුට නම් ඒක නම් කවදාවත් සිද්ධ වෙන්නේ දෙයක් මිස්ටර් විනෝද්. තේරුණාද? මිසිස් සඳමිනිට හොඳටම කේන්ති ගිහිල්ලා මට හිතෙන්නේ. මොකද මේ විනෝද් මොනවා හරි දෙයක් කරන්න හිතුවොත් ඒක කළම තමයි පස්ස බලන්නේ. ඒක මේ විනෝද්ගේ හැටියක්. එහෙනම් මේකත් හොඳට මතක තියාගන්න මිස්ටර් විනෝද්. තමුන් හිතාගෙන ඉන්නවා නම් තමුන්ගේ හිතේ තියෙන දේවල් බොහොම ලේසියෙන් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. එහෙනම් ඒක තමයි තමුන්ට ජීවිතේ වෙච්ච ලොකුම වැරද්ද කියලා. මං කැමති ජීවිතේ වැරදුණු තැනින් ආයෙත් ජීවිතේ පටන් ගන්න සඳහන්. මං හිතන ඔයාටත් ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. මං ගැන කවුරුත් හිතන්න ඕනේ නැහැ මිස්ටර් විනෝද්. මගේ ජීවිතේ දැන් කිසිම පරාජයක් නැහැ. පරාජයක් තිබුණත් මං දන්නවා හොඳටම ඒක කොහොමද මගේ ජයග්‍රහණයට හරව ගන්න කියලා. ඒ නිසා තමුන්ගේ වටිනා කාලය නිකරුණේ නාස්ති කරගන්න එපා. සඳමිනී කියන්නේ හොඳ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ නම්බුකාර දුවේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. මං යනවා. බයි.